ආයුබෝවන් මිත්‍රවරුනි. අද කොලම්බස්ගේ විග්‍රහය. පහුගිය සතියේ අපි ඔබගේ නිල්ලීමක් කර පළවෙනි වතාවට අපේ YouTube channel එක ආරම්භ කරපු දවසේ ඉඳලා අපට subscribe කරන්න. මොකද මේ සමාජ මාධ්‍ය සහ මාධ්‍ය අවකාශය ඇතුලේ ජාතික ජන බලවේගයට එරෙහිව එල්ලවන පචවලට එරෙහිව අපි සටන් කරන්නයි ලෑස්ති වෙන්නේ. ජාතික ජන බලය පිටුපස තියෙන ජනතා බලය දැනුවත් කිරීමේ මෙන්න මේ සමාජ දේශපාලන වැඩේට අපිත් එක්ක එකතු වෙන්න මේ YouTube channel එකෙන් හම්බ වෙන හැම සතයක්ම අන්තිම සතය දක්වා අපි වියදම් කරන්නේ මෙන්න මේ සමාජය දැනුවත් කිරීමේ මේ සමාජ වැඩේට. ඒ හින්දා ඒ වැඩේ කොටස්කාරයෝ වෙන්න අපේ YouTube channel එක subscribe කරන්න, comments කරන්න, අපේ වීඩියෝ share කරන්න, අපිත් එක්ක මේ සමාජ වැඩේට එකතු වෙන්න. අද කොලම්බස්ගේ විග්‍රහය ඇතුලේ අපි විග්‍රහ කරගන්න හදන්නේ මාලිමා ආණ්ඩුව ජාතික ජන බලවේගයේ ප්‍රගතිශීලී ආණ්ඩුව වට්ටවන්න දිලිත් ජයවීර ගහපු මාස්ටර් ප්ලෑන් එකක් ගැන. මේ ගැන කතා කරන්න අපි ආරම්භයක් ගමු. චතුර අහපු ප්‍රශ්නයකින් සහ ඊට වෛද්‍ය පාලිත රාජපක්ෂ කියන හොඳ මනුස්සයා දීපු උත්තරයකින්. එතකොට දැන් මේ හදිසි අනතුරක් සිදු වුණාන් පස්සේ විශේෂයෙන්ම 1990 අනිත් ඒවා පිටුපස්සේ ඉන්නේ ඔබතුමාලගේ වෛද්‍යවරු කණ්ඩායම. එතකොට මේ කණ්ඩායමට දැනට මේ වගේ අනතුරු සිදු වුණාම අවශ්‍ය කරන වගකීම නිසි පරිදි ලැබිලා තියෙනවද? නැත්නම් මේක ස්වේච්ඡා සේවයක් විදිහට ඔබතුමාලා කරන්නේ? මේක මේට වඩා ක්‍රමානුකූල විය යුතුද? මම හිතන්නේ මේ චතුර අපි මේකදී කතා කරන බලාපොරොත්තු වෙන අර එතන සීන් එකට අපි යනවා. ඔව්. හදිසි අනතුරු අවස්ථාවක වෛද්‍යවරුන්ට අනතුර සිදු වූ ස්ථානයට ගිහින් ප්‍රතිකාර කරන්න පුළුවන්ද? චතුර අල්විස් හරි විද්‍යාත්මකයි මානුෂීයයි වගේ අහන මෙන්න මේ ප්‍රශ්නයට වෛද්‍ය පාලිත රාජපක්ෂ අපූර්ව උත්තරයක් දෙනවා. වෛද්‍ය පාලිත රාජපක්ෂ යාගේ Facebook එකේ මෙන්න මෙහෙම ලියලා තිබුණා. චතුර අල්විස් පිළිසංගේ නැතිව මේ කියන්නේ මොකක්ද? මේ ප්‍රශ්නය අහන්නේ මක් නිසාද? කාගේ උවමනාවකටද? ඔහුගේ අරමුණ කුමක්ද? නියතවම මේ හරහා ඔහු උත්සාහ කරන්නේ ඇල්ල අනතුරේදී අපේ ක්‍රියාත්මක වීම නීතියට පටහැනි බවට ජාතික රෝහලේ අධ්‍යක්ෂකවරයාගෙන් වචනයක් එළියට අරගෙන අපිව පට්ට ගැසීමට අමාරුවේ දැමීමට බව මොලයක් ඇති ඕනාම කෙනෙකුට තේරෙනු ඇත. මෙන්න මේ මාධ්‍යවේදීන් පාවිච්චි කරන ටැක්ටික් එක තමයි පාලිත රාජපක්ෂ මේ එයාගේ Facebook එකේ ඇනලයිස් කරලා දාලා තියෙන්නේ. වෛද්‍ය පාලිත රාජපක්ෂ හඳුන්වා දුන්න සිංහලෙන් පරිවර්තනය කරලා දක්වපු ඒ වචනයක් අල්ලන් පට්ට ගහන මාධ්‍ය භාවිතය. ගොචා ජර්නලිසම්. ඒ කියන්නේ වචනයක් අල්ලගෙන පට්ට ගහන මාධ්‍ය භාවිතාව ඊටමත් කැත විදියට දිලිත් ජයවීරලා රෙනෝලා සහ විපක්ෂය එයාලගේ දේශපාලන පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා පාවිච්චි කරනවා. දෙරණ සහ හිරු වගේ මාධ්‍ය ජාලා මේ උපක්‍රමය ඊටාම කැත විදිහට පාවිච්චි කරනවා. ඇත්තටම NPP එකේ ඉන්න මාලිමා മന്ത്രിවරුන් සෑහෙන ප්‍රමාණයක් මේ ටැක්ටික් එකේ ගොදුරු වෙලා තියෙන්නේ. දිලිත් ජයවීරගේ මාධ්‍ය කුලීකාරයන් වන කලිඳුලා, සංකලා, චතුරලා පාවිච්චි කරන මෙන්න මේ ටැක්ටික් වලට අහුවෙලා මාලිමාවේ බොහෝ NPP එකේ බොහෝ മന്ത്രിවරුන් ප්‍රමාණයක් අපහසුතාවයට පත් වෙනවා අප දැක්කා. අමාත්‍ය හඳුන්නෙත්ති සහෝදරයා සහභාගී වෙච්ච 360 වැඩසටහන කියන්නේ ඒ සඳහා ක්ලාසික් එක්සැම්පල් එකක්. හැබැයි දෙරණට පුළුවන් වුණාට ඒ ටැක්ටික් එක පොලිටික්ස් වලදී දේශපාලනකයන්ට විරුද්ධව ජාතික ජන බලවේගයට විරුද්ධව පාවිච්චි කරන්න වෛද්‍ය පාලිත රාජපක්ෂට විරුද්ධව ඒ ටැක්ටික් එක පාවිච්චි කරන්න ගිහිල්ලා ඇනගත්තා. අද කොලම්බස්ගේ විග්‍රහයෙන් අපි කතා කරන්නේ අර නැති ප්‍රශ්න ඇති කිරීමේ මාධ්‍ය මෙහෙයුම සඳහා මෙන්න මේ මීඩියා මාෆියා එක පාවිච්චි කරන ටැක්ටික් මොනවද කියලා 360 වැඩසටහන උදාහරණයකට අරගෙන. හිරු සහ දෙරණ දේශපාලන වැඩසටහන් වලදී හැම ප්‍රශ්නයක්ම අහන්නේ මෙන්න මේ වෙනුවෙන්. මොකක්ද? ප්‍රශ්නයක් අහලා වචනයක් අරගෙන ඒ වචනේ අරගෙන ඒක වෙනස් කරලා එඩිට් කරලා විකෘති කරලා සමාජය ඇතුලේ අන්න ඒ ප්‍රශ්නයට උත්තර දෙන පාර්ශවය හරි පුද්ගලයා හරි පක්ෂය හරි ගැන ඒ කියන්නේ මේ වෙලාවේ නම් NPP එක ගැන නරක ප්‍රතිරූපයක් හදන්න. අධ්‍යාපනික පිළිගත් මාධ්‍ය භාවිතාවක් ඇතුලේ මාධ්‍යවේදීන් පාවිච්චි නොකරන ටැක්ටික් පාවිච්චි කරලා තමයි ලංකාවේ ජනප්‍රියම මාධ්‍යවේදීන් පවා බිහි වෙලා තියෙන්නේ. කොටින්ම කිව්වොත්
පෞගේ දවස්වල ලංකාවේ ජනප්‍රියම මාධ්‍යවේදයා විදියට චමුදිත සමරවික්‍රම සම්මාන ගත්තේ අන්න ඒ ලෝකය පිළිගත් උගත් ජනමාධ්‍යවේදීන් පාවිච්චි නොකරන ටැක්ටික් පාවිච්චි කරලා. ගොච මීඩියාවල එකන වචනයක් අල්ලම් පට්ට ගහන මාධ්‍ය භාවිත ඇතුළේ පාවිච්චි කරන ප්‍රශ්න ක්‍රමයක් තමයි entrapment questions. ඒක සරලව කිව්වොත් ප්‍රශ්නය උගුලක් බවට පත් කරන උපක්‍රමය. ප්‍රශ්නය අහන්නෙම ප්‍රශ්නයට උත්තර දෙන එක ඒ උගුලට අහු කරගන්න තමයි. entrapment questioning කියන එකේ නොකියවන අර්ථය තමයි ප්‍රශ්නයට උත්තර දුන්න ගමන් ප්‍රශ්නයට උත්තර දෙන එක අන්නේ උගුලේ පැටලෙනවා. අන්න ඒක දෙරණ 360 වැඩසටහනේදී හඳුන්නෙත්තිට එදා එක්ස්පීරියන්ස් කරන්න වුණා. එතකොට මේ වගේ entrapment questionings වලදී entrapment question වර්ග 3ක් තියෙනවා. එකක් තමයි loaded question. උදාහරණය තමයි why are you so bad at managing money? ප්‍රශ්නය ඇතුළටම දෝෂය ඇතුල් කරලා තියෙන්නේ. ඔයා මුදල් කළමනාකරණයේදී ඔය තරම් නරකයි. ඒ කියන්නේ නරක කියන එක දාලා තියෙන්නේ ප්‍රශ්නය ඇතුළටම චෝදනාව දාලා තියෙන්නේ. ඒකට කියනවා ප්‍රශ්නයටම දෝෂ ඇතුල් කරනවා. ඒ කියන්නේ ප්‍රශ්නය ඇතුළටම දෝෂය ඇතුල් කරලා තියෙන්නේ. මෙන්න මේ loaded question එකට හොඳම උදාහරණය තමයි කලින්දු 360 වැඩසටහනේදී සුනිල් හඳුන්නෙත්තිගෙන් වත්කම් ගැන අහන ප්‍රශ්නය. මගේ ප්‍රශ්නය ඒක තමයි උපදේශ පත්‍රිකාව. ඒක තමයි නීතියේ අවශ්‍යතාවය. හැබැයි ඔබතුමාගේ නමට තියෙන පර්චස් 44ක ඉඩමක් පිළිබඳව වත්කම් ප්‍රකාශයේ දක්වලා තියෙනවා. නමුත් එය අත්පත් කරගත් ආකාරයටත් ඔබ නැත කියලා ලියනවා. එහි වටිනාකමටත් ඔබ නැත කියලා ලියනවා. ඇයි අත්පත් කරගත් ආකාරය සහ පර්චස් 44ක ඉඩමේ වර්තමාන වටිනාකම නීතිය ඉල්ලද්දී ඔබ විසින් වත්කම් ප්‍රකාශය ඇතුළත් කරන්නේ නැත්තේ ඇමතුමා? ඒ ගැන ඔයාලට සෑහීමකටපත් වෙන්න බැරි නම් පැමිණිල්ලක් දාලා පරීක්ෂණයක් කරන්න පුළුවන්. ඒ හඳුන්නෙත්තිගෙන් ඇහුවේ loaded question එක. Why are you so bad at managing money? ඒ වගේ එයා අහන්නේ why are you so bad at reporting your assets? සුනිල් හඳුන්නෙත්තේ එයාගේ වත්කම් වාර්තා සකස් කරද්දී මොකද මෙච්චර දෝෂ කියලා එයා අහනවා. ඒ ප්‍රශ්නේ ඇතුළෙම තියෙනවා. කියන්නේ ප්‍රශ්නයටම දෝෂය ඇතුල් කරලා තියෙන්නේ. entrapment question පාවිච්චි කරන තවත් විදියක් තමයි මෙන්න මේ දෙවන විදිය. false choice questions. ඒකෙදී කලින්දු හරි චතුරහලි ප්‍රශ්න අහන කෙනා කරන්නේ කූට විකල්ප දෙකක් පමණක් දෙන එක. මේකෙදී මාධ්‍යවේදියා දෙන්නේ විකල්ප දෙකයි. උදාහරණයකින් කිව්වොත් එකක් මග සිටීම අනිත් එක ගෙදර යාම. උත්තර දෙකෙන්ම වෙන්නේ කෙලවෙන එක. ඒ කියන්නේ ගෙදර ගියොත් අඹුනසි මග සිටියොත් තෝනසි. දෙරණ 360 දී මේ ටයිප් එකේ ප්‍රශ්නත් හඳුන්නෙත්තිගෙන් අහනවා. හැබැයි මේ විදියට ඇති හැකි කෙනෙක් විදියට පක්ෂයේ පාක්ෂිකයන් මේ විදියට ලබා දෙද්දී ඔබතුමාලගේ වැඩේ කරගන්න මට ඕනෑ තරම් හොඳින් ජීවත් වෙන්නට සෑහෙන මාසික ආදායමක් තියෙනවා කියන එක එතුමා පාක්ෂිකයාට ගමේ සංවිධාන එකමුතුවට දැනුම් නොදීම නොකියපු එක වරදක් විදියට දකින්නවද නැද්ද? මේකනත් මම හිතන්නේ මාධ්‍යවල සෑහෙන සාකච්ඡා වුණා. උගත් පාර්ශවයන්ගෙන් පැහැදිලි කිරීම සිද්ධ වුණා. අන්න ඒ ප්‍රශ්නේ හොඳ උදාහරණයක් false choice. ඒ කියන්නේ කූට විකල්ප දෙකක් විතරක් දෙන ප්‍රශ්නයකට. උදාහරණයක් හැටියට ඒකෙදී අහන්නේ වසන්ත සමරසිංහ කරපු වැඩේ හරිද වැරදිද? හරි කිව්වත් trap, වැරදි කිව්වත් trap. ඒ උගලට අහුවෙන්නේ නැතුව එතනිනුත් හඳුන්නෙත්ති පැනලා ගියා. ඊළඟ එක තමයි trap කරන්න අහන follow up questions. ඒ කියන්නේ උගලට අහු කරගන්න trap කරගන්න අහන follow up questions. පසු ප්‍රශ්න. අපි යමු කෙඩි ලාල්කාන්ත අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් පළ කරන අදහසකට. ඒකත් එක්ක මම හිතනවා සංවාදයට හොඳ ආරම්භයක් ගන්න පුළුවන් වෙයි කියලා අපිට. වත්කම් බැරකම් ප්‍රකාශ දීලා තියෙනවා. අපේ හැම මැතිවරයෙක්ගේම වත්කම් බැරකම් බලා ගන්න පුළුවන්. ඒ වත්කම් බැරකම් අල්ලස දූෂණ කමිෂන් එක විසින් එළියට දාලා තියෙනවා. එහෙම සංස්කෘතියක් කවදාවත් තිබෙන්නේ නැහැ. ඉතින් මේක හොඳ සංස්කෘතියක්. ඒව ගැන ජනතාව කතා කරන එකත් හොඳයි. එතුමා කතා කරනවා සංස්කෘතියක් ගැන. මේක ඊටාම හොඳ සංස්කෘතියක්. හොඳ සංස්කෘතියක් තමයි. හැබැයි මේ ජාතික ජන බලවේගය යහපත් දේශපාලන සංස්කෘතියක් බිහි කිරීමේ පියවරක් විදිහට අමාත්‍යවරුන්ගේ සහ රජයේ ප්‍රධානීන්ගේ වත්කම් සහ බැරකම් ප්‍රසිද්ධියට පත් කරා කියනවා නම් එය නිවැරදි ප්‍රකාශයක් වෙන්නේ නැහැ. මොකද 2023 ජූලි මාසේ 19 වෙනිදා දූෂණ විරෝධී පනත සම්මත වෙනවා. එහි පියවරක් විදියට තමයි
ගවර්නන්ස් ඩයග්නෝස්ටික් රිපෝට් එකේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2023 සැප්තැම්බර් මාසේ අපිට ඩෙඩ්ලයින් එකක් දෙනවා 2024 ජූලි මාසේ වෙද්දී ජනාධිපතිවරයාගේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධාන පෙළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සියලුම දෙනාගේ වත්කම් බැරකම් අනිවාර්යයෙන්ම වෙබ් අඩවියකට ගන්න කියලා. Publication of asset declarations for senior officials on a designated website in line with anti-corruption law by July 2024. ඒ අනුව මෙය නෛතික අවශ්‍යතාවයක් ඉටු කිරීමක් නේද ඇමතිතුමා? මේක සංස්කෘතියකට මුල පිරීමක් පියවරක් විදියට හඳුන්වනවට වඩා රටේ නීතියට අනුව සිදු කරපු දෙයක් නේද? නමුත් මේකෙදි මම ගත්තේ ලාල්කාන්ත කියපු දෙයක්. එතන නැති කෙනෙක් කියපු දෙයක් අල්ලගෙන ප්‍රශ්නයක් අහනවා සුනිල් හැඳුන්නෙත්තිගෙන්. ඒ කියන්නේ කියපු දේ සම්බන්ධ කරලා තා ප්‍රශ්නයක් අහනවා. ඒකෙදි හදන්නේ අර ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජන බලවේගය එදා ඉඳලා වත්කම් ඉදිරිපත් කරා කියලා ගන්න ක්‍රෙඩිට් එක නැති කරන්නනේ. මේ කියන්න හදන්නේ මේ උඹලා ඕක කරේ නීතියට බයයි මිසක් උඹලගේ තියෙන සංස්කෘතිය හින්දා නෙමෙයි කියලා. ඇත්තටම මේ ප්‍රශ්නෙට හඳුන්නෙත්ති දීපු උත්තරේ ඇතුලේ කලින්දු සුපිරියටම ඇනගත්තා. කලින්දුගේ ඇන ගැනීම කොච්චර බරපතලද කිව්වොත් පස්සෙන් ඇනපු එක කටින් එන තරමටම ඇනගත්තා. ඒ හඳුන්නෙත්තිගේ උත්තරයෙන් කලින්දු ඇනගත්ත හැටි සහ ඒ ඇනගැනිල්ල වහගන්න කලින්දු උත්සාහ කර හැටි පොඩ්ඩක් බලලෙමු. මොකද අපි මම ගත්තත් අපි නගර සභාවේ മന്ത്രിවරු වෙච්ච කාලේ ඉඳලම අපි වත්කම් බැරකම් දීලා තියෙනවා. දේශපාලන පක්ෂයක නිලධාරීන් හැටියට ඉන්න ප්‍රධාන මණ්ඩලවල අය දෙන්න ඕන කොහොමද? ඔව්. ඇමතිවරු මන්ත්‍රීවරු නුණා. ඒවා දීලා තියෙනවා. එතකොට මෙතන තියෙන විශේෂත්වය තමයි මේ දූෂණ විරෝධී බණ දෙන්න කලින් ඉඳන් අන්න ඇනගත්තා. තිබ්බ වෙනස තමයි අර ඔන්න ඇනගන්න එක ඇනගත් එක වහගන්න හදනවා. විවිධභාවයකින් මෙහෙම ගිහිල්ලා දිලිත් ජයවීර ලියලා දීපු ප්‍රශ්න අහන්න ගියාම ඔහම වෙනවා. ප්‍රස්තාවට පත්තරේ කියවන අරුණහම වෙන කිසි හේතුවකට පත්තර කියවන උන් නෙවෙයි. මුන් අර Facebook එකේ යන හෝටල් දදා කන හෝටල් දදා ඒවා මේවා දදා ඉන්න උන්නේ මුන් මාධ්‍යවේදීන් නෙවෙයිනේ. දැන් දිලිත් ජයවීරන ඔය ප්‍රශ්නේ ලියලා දෙන්නේ මම අහන්න කියලා. මෙන්න මේ හඳුන්නෙත්ති කතා කරනකොට තමයි මූ දැනගත්තේ මූ අහලා තියෙන ගොම් ප්‍රශ්නයක් කියලා. ඒ කියන්නේ ඔයාලා වත්කම් බාර දෙන්නේ සංස්කෘතිය හින්දා නෙවෙයි නීතිය හින්දා කියලා කියන්න හැදුවා. ඒ ප්‍රවාදය ගොඩනගන්න හැදුවා වැඩසටහන ඇතුලේ. ඒ මතය ජනගත කරන්න හැදුවා. නමුත් සුනිල් හඳුන්නෙත්තිගේ උත්තරය ඇතුලේ අන්න ඒ ඌ හදන්න හදපු කතාව නැරටිව් එක ආඛ්‍යානයේ බොරු වුණා. නෑ නීති එන්න කලින් අපි ඒක සංස්කෘතියක් ඇතුලේ ප්‍රැක්ටිස් කරනවා කියලා සුනිල් හඳුන්නෙත්ති ඉතා නිහතමානී විදියට කිව්වා. ඇජෙන්ඩා සෙටිං මොකක්ද න්‍යාය පත්‍රය? එතකොට ඒ න්‍යාය පත්‍රය කාගේද? 360 න්‍යාය පත්‍රය දිලිත් ජයවීරගේ. ඇජෙන්ඩා එක ඒ කියන්නේ යාගේ න්‍යාය පත්‍රය තමයි ජනතා විමුක්ති පෙරමුණට ඇති ප්‍රතිරූපය විනාශ කිරීම. එහෙම විනාශ කිරීමකින් තොරව දිලිත් ජයවීරට දේශපාලන නැගීමක් ඇත්තේම නැත. ඒ වගේම දිලිත් ජයවීරගේ ආර්ථිකයට අනාගත පැවැත්මක් නැත. හෝ දිලිත් ජයවීරගේ ආර්ථික පැවැත්ම අනාගතයේදී තර්ජනයට ලක්වනු ඇත. ඒක දන්නවා දිලිත් ජයවීර. ඒක හින්දා ජනතා විමුක්ති පෙරමුණට ජාතික ජන බලවේගයට තියෙන බලය නැති කළ යුතුයි. ඒ බලය නැති කරන්න නම් ඒ බලය දුන් ජනතාවගේ ඔළුවේ තියෙන ඒ ජාතික ජන බලවේගයට බලය දීපු ජනතාවගේ ඔළුවේ තියෙන ජාතික ජන බලවේගය ගැන ප්‍රතිරූපය නැති කළ යුතුය. ඒ අර හොඳ ප්‍රතිරූපය නැති කරන්න ඕන. ඒක තමයි ඇජෙන්ඩා එක. යාගේ න්‍යාය පත්‍රය ඒක. ජනතා විමුක්ති පෙරමුණ නරකයි කියලා ප්‍රතිරූපය ඇති කරන්න නම් ඒකට මිනිස්සු කියන්නේ මේ අපි ජනතා විමුක්ති පෙරමුණ එහෙම නැත්නම් ජාතික ජන බලවේගය දිහා බලන්න දාගෙන ඉන්නවනේ කණ්ණාඩි වගේක් ෆ්‍රේම් එකක්. මේක තමයි හොඳ පක්ෂය. මේකේ තමයි හොඳ මිනිස්සු ඉන්නේ. මේකේ තමයි බුද්ධිමත් අය ඉන්නේ. මේකේ තමයි රටට ආදරේ මිනිස්සු ඉන්නේ. අපිට ඒගොල්ලෝ විශ්වාස කරන්න පුළුවන්. මුන් රටට නරකක් කරන එකක් නැහැ. අනිත් සේරටම වඩා මුන් අපට විශ්වාස කරන්න පුළුවන්. මුන් කවදා හරි මේ රට තැනකට ගෙනේවි. අන්න එහෙම ජනතාව හිතනවනේ ජාතික ජන බලවේගය කරයි කියලා. අන්න ඒ ෆ්‍රේම් එකෙන් නේ බලන්නේ. ලංකාවේ ජනතාව ජාතික ජන බලවේගය දිහා බලන විදිය ඒක. රාමුව ඒක. අන්න ඒ රාමුව වෙනස් කරන්න අවශ්‍යයි. දිලිත් ජයවීරගේ න්‍යාය පත්‍රය ජයග්‍රහණය කරන්න නම් මිනිස්සු ජාතික ජන බලවේගය දිහා බලන රාමුව විදිය වෙනස් කරන්න ඕන. ඒ ෆ්‍රේම් එක රීෆ්‍රේම් කරන්න ඕන. ඒ කියන්නේ ජාතික ජන බලවේගය විශ්වාස කරන්න බෑ. ජාතික ජන බලවේගයට හරියට වැඩක් කරන්න බෑ. ජාතික ජන බලවේගය සමලිංගිකත්වය ප්‍රචාරණය කරනවා. ජාතික ජන බලවේගය අපේ සංස්කෘතිය විනාශ කරනවා. ජාතික ජන බලවේගයට නම් මේ රට හදන්න බෑ. ඒ වගේ
ෆ්‍රේමිං ඒ වගේ රාමුවක් අපේ පොදු ජනයාගේ ඔළුවට අතුල් කරන්න අවශ්‍යයි. අන්න ඒ වෙනුවෙන් තමයි න්‍යාය පත්‍රය හදලා තියෙන්නේ. චමුදිත සමරවික්‍රම සලකුණේ හරි වෙන කොහේ හරි හිරුවල අහන ප්‍රශ්නයක් පිටිපස්සෙම මෙන්න මේ වගේ සල්ලි මල්ලක් අරගෙන රෙනෝද සිල්වා ඉන්න වගේ කලින්දුලා චතුරලා සංකලා අහන හැම ප්‍රශ්නයක්ම පිටිපස්සේ සල්ලි මල්ලක් අතේ තියාගත් එයාගේ ස්වාමියා ඉන්නවා. ඔවුන්ගේ ස්වාමිවරුන් ඉන්නවා. 360 බලනකොට ඔයාලට පේන්නේ මෙන්න මේ දෙන්න විතරයි. හඳුන්නෙත්ති කලින්දුයි. ඒ දෙන්න අතරේ ප්‍රශ්න කතාබහ විතරයි ඔයාලට පේන්නේ. හැබැයි ඊට පිටිපස්සෙන් මෙන්න මෙයා ඉන්නවා. කවුද? දිලිත් ජයවීර. මොකක්ද එයාගේ අතේ තියෙන්නේ? සල්ලි මල්ලක්. මෙන්න මේ සල්ලි මල්ල හින්දා තමයි කලින්දුගේ කටට අන්න අර ප්‍රශ්නේ එන්නේ. දිලිත්ගේ න්‍යාය පත්‍රයේ තියෙනවනේ ජනතා විමුක්ති පෙරමුණ ගැන නරක ප්‍රතිරූපයක් ගොඩනගන්න. අන්න ඒ නරක ප්‍රතිරූපයක් ගොඩනගන්න බැහැනේ සාක්ෂි නැතුව. ඇයි කියන්නේ ඇත්ත ලෝකේ ජාතික ජන බලවේගයවත් අනුරු කුමාර දිසානායකවත් හොරකම් කරනවද නැහැ. පෙන්නන්න හොරකමක් නැහැ, වංචාවක් නැහැ, මරකම් නැහැ, මිනිසුන්ට ගහනවද නැහැ, බයිනවද නැහැ, තර්ජන කරනවද නැහැ. ඇත්තට පෙන්නන්න පුළුවන් නරකක් නැහැ. ඒ හින්දා දිලිත් ජයවීරලා රෙනෝද සිල්වලා හදන්නේ මෙන්න මේ වගේ ප්‍රශ්න අහලා වචනයක් අරගෙන එන්නේ වචනේ වැරදි කියලා පෙන්නන්න. දැන් බලන්න සිත, කය, වචනය. සිතකින්වත් පව් නොකලා වගේ හිතකින්වත් ජාතික ජන බලවේගය මේ රටට නරකක් කරයි කියලා මිනිස්සු හිතන්නෙත් නැහැ. ඒම කරන බවක් පේන්නත් නැහැ. ක්‍රියාවෙන් ජාතික ජන බලවේගය වරදක් කරන්නේත් නැහැ. පේන්න නැහැ කිසිම ක්‍රියාවකින් පෙන්වන්න බෑ ජාතික ජන බලවේගය මේ රටට හරි මේ රටේ ජනතාවට හරි මේ රටේ අනාගතයට හරි වරදක් කරලා කියලා පෙන්වන්න දෙයක් නැහැ. දැන් වචනේ ඉතුරු වෙලා තියෙනවා. සිත, කය, වචනය. දැන් වචනේ ඉතුරු වෙලා තියෙනවා. දැන් වචනෙන් නරකක් කරනවා කියලා ඔප්පු කරන්නේ කොහොමද? මෙන්න මෙහෙම. ගොචා ජර්නලිසම්, ගොචා මීඩියා ඕන වෙන්නේ ඕකට. ගොචා ප්‍රැක්ටිස් එක. වචනයා ප්‍රශ්නයක් අහනවා, වචනයක් අල්ල ගන්නවා, අන්න වචනේ වැරද්දුවා. වචනයක වරද පෙන්නලා ජාතික ජන බලවේගයේ ප්‍රතිරූපය විනාශ කරන්න තමයි දිලිත් ජයවීර හදන්නේ. කියන්නේ වෙන විදියක් නැහැ. වෙන ස්ට්‍රැටජි එකක් නැහැ මේ ජාතික ජන බලවේගය ගැන මිනිස්සුන්ගේ ඔළුවේ තියෙන ප්‍රතිරූපය වෙනස් කරන්න. එකම විදිය මොකද්ද? වචන. අන්න ඒක හින්දා ජාතික ජන බලවේගයේ නායකත්වයේ ප්‍රවේශම් වෙන්න ඕන. කට ප්‍රවේශම් කරගන්න. ඔයාගේ හිත පිරිසුදුයි. ඔයාලගේ හිත පිරිසුදුයි අපි දන්නවා. ඔයාගේ ක්‍රියාව පිරිසුදුයි. අපි විශ්වාස කරනවා ඔබ මේ රටට වෙනුවෙන් යහපත් වැඩ කරන බව. හැබැයි මෙන්න මේ ගොචා මීඩියා වල ටැක්ටික් වලට අහු වෙලා වචන වරද්ද ගත්තොත් අන්න ඒ වචනය තමයි ඔයාලගේ ප්‍රතිරූපය විනාශ කරන්න ඒගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන් එකම දෙය. ඒ හින්දා දෙන්න එපා වචන. හඳුන්නෙත්ති සහභාගී වෙච්ච දෙරණ 360 වැඩසටහන බැලුවනම් ඔබලා දන්න තවත් එකක් තමයි ඇත්තටම මම මේ වැඩසටහන කරනකොට දෙරණ 360 වැඩසටහනට දවස් 4යි වෙන්නේ. කියන්නේ දවස් 4ක් ඇතුළත ඒ වෙද්දිත් දෙරණ 360 බලලා තිබුණේ අඩුම තරමේ ක්ලික් කළා හරි views වලට තිබුණේ 77k. මෙච්චර ආందోලනයකට ලක් වෙච්ච දෙරණ 360 බලලා තියෙන කී දෙනෙක්ද දන්නවද? 77000යි. ඒක සම්පූර්ණයෙන් බලලා නැහැ. කියන්නේ ඒක ක්ලික් කරලා තියෙනවා. ලයිව් බලන්න ඇති. නමුත් ඊට පස්සේ ඔන්ලයින් බලලා තියෙන්නේ 77යි. එච්චර අඩු ප්‍රමාණයක් බලපු වැඩසටහනක් මෙච්චර වෛරල් වෙන්නේ කොහොමද? දැන් හැමෝම කතා කරේ මේ වැඩසටහන ගැන වගේනේ. නෑ. ඇත්තටම කවුරුත් මේ වැඩසටහන ගැන කතා කරේ නෑ. ඒ හැමෝම කතා කරේ මෙන්න මේ selective editing out of context clips. මේ හැමෝම කතා වුණේ ප්‍රෝග්‍රෑම් එක ගැන නෙමෙයි. ඒ ප්‍රෝග්‍රෑම් එකෙන් එයාලා කෑල්ලක් කපනවා. selective editing. එයාලට අවශ්‍ය විදියට ජාතික ජන බලවේගයේ ප්‍රතිරූපය හානි කරන්න පුළුවන් කෑල්ල මේ ෆුල් පැය දෙකක ප්‍රෝග්‍රෑම් එකෙන් අන්න ඒ වගේ කෑල්ල කපනවා. දැන් බලන්න මේ එක ක්ලිප් එකක්. වත්කම් බැරකම් ප්‍රශ්න කරන්න එපා. 360 උණුසුම් කළ හඳුන්නෙත්තිගේ කොන්දේසි. එළියට පැන්න වචනයක් මේ. ඔයාට අමාරුද? ඔයාට පාන්ද? වත්කම් බැරකම් ප්‍රශ්න කරන්න එපා. ඒ වචන. අන්න ඒ වචන අල්ලගෙන තමයි ගැහුවේ. ඉස්සෙල්ලාම දැන් මම වුණත් බැලුවේ ක්ලිප්ස් බැලුවාම මගේ ඔළුවටත් ආවා හඳුන්නෙත්ති කරා බෑඩ් හඳුන්නෙත්ති බෑඩ් කියලා. ඉතින් මිනිස්සුන්ගේ ඔළුවට එන්නේ ක්ලිප් බලලා හඳුන්නෙත්ති බෑඩ් කියන ඉමේජ් එක. හඳුන්නෙත්ති නරකයි. හැබැයි වැඩසටහන බැලුවාම මට තේරුණා හඳුන්නෙත්ති බෑඩ් නෑ. not bad කියලා. මේක සෙටප් කරපු ප්‍රෝග්‍රෑම් එකක්.
දිග උත්තරයක් දෙනවා හඳුන්නෙත්ති. ඒ හඳුන්නෙත්ති දීපු උත්තරේ පොඩි එයාලට වාසි විදියට විකෘති කරන්න පුළුවන් ආකාරයේ කෑලි වලට කපනවා. ඒ කෑලි වලට කපලා හඳුන්නෙත්ති ඇත්තට කියපු දේ විකෘති වෙන විදියට සමාජ මාධ්‍ය හරහා ඒකම උදාහරිනවා. මේ 360 කියන්නේ සලකුණ කියන්නේ සහ බලය ඔය වැඩසටහන් ඇවිල්ලා දේශපාලන වැඩසටහන් නෙමෙයි මේ වෙලාවේ සෙටප් කරපු ප්‍රෝග්‍රෑම්ස් ජාතික ජන බලවේගයේ ප්‍රතිරූපය හානි කරන්න. ඒ හින්දා මේ වැඩසටහන් වලට සහභාගී වීම ගැන මං හිතන්නේ ජාතික ජන බලවේගයේ නායකයින් අලුතෙන් සිටිය යුතුයි. නැත්තම් මේක අනාගතයේ ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. සිතුවිල්ලෙනුත් රටට හොඳක් කරන, ක්‍රියාවෙනුත් රටට හොඳක් කරන ජාතික ජන බලවේගයේ දේශපාලන කණ්ඩායමේ සමාජිකයන්ගේ වරදක් හොයාගන්න පුළුවන් වචනකින් විතරයි. ඒත් සෙටප් එකක් ඇතුළේ මිසක් ඕපන් ඕඩියන්ස් එකකට පොදු ජනතාවට කරන කතාවක වචන වලින් ඒක හොයාගන්න බෑ. නරකක්. ඒක හින්දා මේ වගේ ප්‍රෝග්‍රෑම් සෙටප් කළා ජාතික ජන බලවේගයේ മന്ത്രിවරුන් නායකයින් ඒවට ගෙන්නලා වචනයක් අල්ල ගන්නවා. ඒ වචනය අල්ලගෙන පට්ටක ගහ ජාතික ජන බලවේගයේ ප්‍රතිරූපය වෙනස් කරන්න හදනවා. ඒ හින්දා පරිස්සම් වෙන්න. අපිට ප්‍රෝග්‍රෑම් එකේ පෙන්නේ මේ යට ඉන්න දෙන්න විතරයි. හැබැයි හිරු සහ දෙරණ දෙකේම හිරුට ඉහළින්ම ඉන්නවා රෙනෝද සිල්වා. එපාර දෙරණට ඉහළින් ඉන්නවා දිලිත් ජයවීර. ඉතින් ඒගොල්ලෝ තමයි මේ මාධ්‍යවේදීන් මෙහෙවන්නේ මෙහෙම අහන්න. ඒකනේ ඇත්ත කතාව. මේ රූකඩ නටවන්න. එතකොට මේ කලිඳු කියන්නේ, චමුදිත කියන්නේ, සංක කියන්නේ, චතුර කියන්නේ ඒගොල්ලෝ රූකඩ. දැන් මේ පහළ නටන රූකඩ. ඊ උඩ ඉඳගෙන රූකඩ නටවන කට්ටියක් ඉන්නවා. හිරු රෙනෝද සිල්වලා දෙරණ දිලිත් ජයවීරලා තමයි මේගොල්ලෝ නටවන්නේ. අන්න ඒකෙදි අපි කරන්න ඕන රූකඩ නටවන්නා එලි කිරීම. රූකඩ නටවන්නේ කවුද කියලා පෙන්වන්න ඕන පොදු ජනතාවට. දැන් මෙයාට මෙහෙම අහන්න තිබුණා, මං කියන්නේ හඳුන්නෙත්තිට මෙහෙම අහන්න තිබුණා කලිඳුගෙන්. ප්‍රශ්න වලට උත්තර දෙන විදි තියෙනවනේ. දැන් බුදුහාමුදුරුවෝ ප්‍රශ්න වලට උත්තර දීපු එක විදියක් තමයි ප්‍රශ්නයකින් උත්තර දෙන එක. අන්න ඒ ක්‍රමයට අනුව හඳුන්නෙත්තිට තිබුණා වසන්ත සමරසිංහගේ වත්කම් ගැන අහපු ප්‍රශ්නෙට ප්‍රශ්නකින්ම උත්තර දෙන්න. ඒ කියන්නේ හඳුන්නෙත්තිට අහන්න තිබුණ මෙහෙම. කලිඳු. ඔයා මාධ්‍යවේදියෙක්නේ. ඒත් ඔයා ලංකාවේ ජනාධිපති වෙන්න හදන දිලිත් ජයවීර කියන පුද්ගලයාගේ ව්‍යාපාරයක සේවකයෙක්. ඔයා මාධ්‍යවේදියෙක් කියලා කියාගෙන දැන් ඔතන ඉඳගෙන ඔයා මගෙන් මේ ප්‍රශ්නේ අහන්නේ අන්න ඒ දේශපාලන පක්ෂ නායකයා වන දිලිත් ජයවීරගේ ව්‍යාපාරයේ බිස්නස් එකේ සේවකයෙක් විදියට ඉඳගෙන. ඔයා මේ වැඩසටහන බලන ප්‍රේක්ෂකයාට ඒ ඇත්ත කියන්නේ නැතුව ඒ වැඩසටහන කරන එක සාධාරණද? ඒක හරිද? වැරදිද? ඔයා හිතන්න. ඔයා කියන්න. අන්න එහෙමයි හඳුන්නෙත්ති අහන්න ඕන. ඒ කියන්නේ ජනතා විමුක්ති පෙරමුණට හරි, ජාතික ජන බලවේගයට හරි, පෙට්‍රල් බෝතලයක් හරි, කේල් කැනක් හරි, හාල් කිලෝ එකක් හරි, මුද්දරයක් හරි දුන්නේ ජාතික ජන බලවේගයේ එහෙම නැත්නම් ජනතා විමුක්ති පෙරමුණේ පාක්ෂිකයෝ. ඒ වෙනුවෙන් වැඩ කරපු පක්ෂයේ මිනිස්සු. හැබැයි රටේ මිනිස්සු නෙමෙයි. ඒ ආධාර කරේ පක්ෂ මිනිස්සු. හැබැයි දෙරණ බලන්නේ, හිරු බලන්නේ පක්ෂ මිනිස්සු නෙමෙයි, රටේ මිනිස්සු. එතකොට ඔයාලා කඩන්නේ රටේ මිනිස්සු ඔයාලා ගැන තියපු විශ්වාසය. රටේ මිනිස්සු හිතනවා මේ මුන් මාධ්‍යවේදීන් මුන් අහන ප්‍රශ්නවල හරයක් තියෙනවා, අන්තර්ගතයක් තියෙනවා, අපිට ගන්න දෙයක් තියෙනවා කියලා. ඒ වුණාට ඒ ඇත්ත කතාව තමයි මුන් මේ අහන ප්‍රශ්න සේරම අහන්නේ ඔවුන්ගේ ස්වාමිවරුන් සතුටු කිරීම සඳහා ස්වාමිවරුන්ගේ දිලිත් ජයවීරලාගේ රෙනෝද සිල්වලාගේ ප්ලෑන් වලට. ඒතර එහෙම කරන ගමන් කොහොමද යකෝ උඹ අහන්නේ වසන්ත සමරසිංහ හරිද වැරදිද කියලා? මෙන්න මේක තමයි මම කියන්නේ. මේ විදියට නෙවෙයි මීට වඩා සොෆ්ට් විදියට හඳුන්නෙත්තිට අහන්න තිබුණා. ඉතින් තවත් කොලම්බස්ගේ විග්‍රහයකින් තවත් දවසක හමු වෙමු.